සත්‍ය සෙවීමේ ගමනක් තුලින් ලෝක ගවේෂක වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. කවුරුන් හෝ ඇමරිකා ජනතාවට තර්ජනයක් වුවහොත් ඔවුන් සොයා ඇමරිකානු හමුදාව පැමිණෙන බවත් සතුරන් එය මතක තබා ගත යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් මේ විදිහට කියලා තියෙන්නේ ඇමරිකා යුද හමුදාවේ 250 වන සංවත්සරයේ සමරමින් වොෂින්ටන් අගනුවරදී. ඉතින් මේ යුද හමුදා 250 වන සැමරුම් ආචාර පෙළපාලිය සඳහා හමුදා සෙබළුන් 7000කට අධික පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වෙන්නේ. අපි දැන් බලමු ට්‍රම්ප් කියන මේ කතාව ඇත්තද කියලා. අපි යමු වීඩියෝ එකට. ඇමරිකාවේ එක්සත් ජනපද යුද හමුදාව කියන්නේ ලෝකේ බලවත්ම තාක්ෂණිකව දියුණුතම සහ මුදල් වශයෙන් විශාලතම යුද බලයක් තියෙන හමුදාවක්. මේ වසර 200කට වැඩි ඉතිහාසයකින් යුක්තව දැනටමත් ලෝ පුරා සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. මේ ඇමරිකානු යුද හමුදාවේ ප්‍රධාන අංශ 6ක් තියෙනවා. ඒ තමයි භූමිය මත යුද මෙහෙයුම් වලට යොදවන යුනයිටඩ් ස්ටේට් ආමි එක, ලෝව විශාලතම නාවික හමුදාව ලෙස සැලකෙන US නේවි එක, වේගයෙන් ප්‍රවේශ වීමට සහ ආක්‍රමණයට හැකියාවක් ඇති US මැරින් කෝප්ස් එක, බොහෝමයක් විශාල සහ උසස් ගුවන් යානා, බෝම්බ යානා, අධිවේගී සටන් යානා ඇති US Air Force එක, 2019 දී ආරම්භ වූ අභ්‍යවකාශ ආරක්ෂාව, යාන්ත්‍රණ නිරීක්ෂණය, GPS ආරක්ෂාව සඳහා යොදවන US Space Force එක, මුහුදු ආරක්ෂාවට යොදා ගැනෙන US Coast Guard එක. ඉතින් මේ හමුදා අංශයන් 6 තුල සෙබළුන් ලක්ෂ 13ක් ඉන්නවා. ඒක හරියට කියනවා නම් කොළඹ ඉන්න මුළු ජනගහනය වගේ දෙගුණයක්. මීට අමතරව යුදමය වාතාවරණයකට මුහුණ දීමට සිදු වුවහොත් ක්‍රියාත්මක වීම සඳහා හෙලිකොප්ටර් යානා 5460කට අධික ප්‍රමාණයක් ඇමරිකානු හමුදාව සතුව තිබෙනවා. ගුවන් යානා 5500ක්, නෞකාවල යානා 4012ක් හා ත්‍රිලක්ෂ බෝම්බ 400ක් පමණ තිබෙන බවටත් වාර්තා වෙනවා. මීට අමතරව US නාවික හමුදාවට වර්තමානයේ ඇටැක් සබ්මැරින්ස් 53ක්, බැලිස්ටික් මිසයිල් සබ්මැරින්ස් 14ක් හා ක්‍රූස් මිසයිල් සබ්මැරින්ස් 4ක් සමග මුළු සබ්මැරින්ස් 71ක පමණ තිබෙන බවටත් වාර්තා වෙනවා. ඉතින් මේ වගේ යුද බලයක් තියෙන නිසා තමයි ඇමරිකාවේ ජනාධිපති බය නැතුව කියන්නේ කවුරුන් හෝ ඇමරිකා ජනතාවට තර්ජනයක් වුවහොත් ඔවුන් සොයා ඇමරිකානු හමුදාව පැමිණෙන බව සතුරන් මතක තබා ගත යුතුයි කියලා. මෙවැනි තවත් සත්‍ය සෙවීම් සමගින් ලෝකය විශ්ලේෂණය කරන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. රැඳිලා ඉන්න අපත් හැම ඔබට සුබ දවසක්.